ඇමරිකාව විසින් පනවන ලද නව තීරුබදු සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එය ශ්‍රී ලංකාවේ අපනයනය කෙරෙහි බාධාවක් ඇති කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්තශාලා වැසියාමට සහ විශාල ප්‍රමාණයෙන් සේවකයන්ගේ රැකියා අහිමි යාමක් සිදුවිය හැකි බවයි. එමෙන්ම මේ සඳහා ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග කිහිපයක්ද හිටපු ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය පහත පරිදි වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඊනියා අන්‍යෝන්‍ය තීරුබදු සහ චීනයේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පරිගැනීමේ අරමුණින් තීරුබදු පැනවීම හරහා වෙළඳ යුද්ධයක් ආරම්භ වෙමින් පවතී. ගෝලීයකරණයක් සහ WTO නීති එයට සහාය දක්වමින් අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැන් ප්‍රධාන ආර්ථික බලවතුන් එකිනෙකාට අභියෝග කරන හෝ ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරන අවිනිශ්චිත කාල පරිච්ඡේදයකට තුඩු දෙන හෝ තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබේ. වර්තමාන ලෝක ප්‍රජාවයේ මේ බිඳවැටීමේදී වඩාත්ම බලපෑමට ලක්වන්නේ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් වන අතර භාණ්ඩ එකක් හෝ දෙකක් හෝ අපනයනය කරන ආර්ථික ඇති ඒ රටවලට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන වෙළඳපොළ වෙයි. සාකච්ඡාවලින් පසුව පවා තීරුබදු අප්‍රේල් 2 වෙනි දිනට පෙර පැවති මට්ටම් කරා අපසු නොයනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ අපනයනවල බාධාවක් ඇති කරන අතර එහි ප්‍රතිපලයක් ලෙස කර්මාන්තශාලා වැසීමට සහ විශාල ප්‍රමාණයේ රැකියාවලින් දොට්ට දැමීමක් සිදුවේ. එය කර්මාන්තයට 90 ලක්ෂයක් පමණ විය හැකිය. ඒ හා සමානව පුළුල්වන වෙළඳ හිඟේ ජංගම ගිණුම් හිඟයද ඇති කරයි. සමස්ත බාහිර වෙළඳාමට බලපෑම් එල්ලවීමත් සමග රජයට තීරුබදු සහ සුරාබදු වලින් ඇස්තමේන්තුගත ආදායම ලබා ගැනීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වීමට පුළුවන්. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත යුතු පියවරයන් කිහිපයක් යෝජනා කර තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම නිවේදනය නිකුත් කර තිබේ.